ඔයාලට පේන්නේ අපි 11 වසරට සහ 10 වසරට නිර්මාණය කරලා තියෙන ජපන් භාෂා වැඩපොත් දෙක. මේ පොත් නිර්මාණය කළේ 10 වසර දූ දරුවන්ට, ඒ වගේම 11 වසර දැන් ඉන්න දූ දරුවන්ට සහ ජපන් භාෂාව ඔලලට ඉගෙනීමට බලාපොරොත්තු වෙන දූ දරුවන් වෙනුවෙන්. එතකොට මේ පොතේ ඔයාලට තේරෙන්නේ 10 වසර සහ 11 වසර පාඩම් වලට අදාළව සියලුම ව්‍යාකරණ පාඩම් ආවරණය වන පරිදි නිර්මාණය කරපු වැඩපොත් දෙකක්. මේ ඔයාලට දැන් මෙතන පේන්නේ මේ පොතේ අන්තර්ගතය. එතකොට මේක අපි හදලා තියෙන්නේ පාඩමකට අදාළව O level exam එකේදී එන්න පුළුවන් ප්‍රශ්න වලින් හදපු පොතක් තමයි. ඉතින් ඔයාලට මේ පොත් දෙක අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පේන නම්බර් එකට ඔයාලට අපිට මැසේජ් එකක් දාලා ඕඩර් කරගන්න පුළුවන්. ඔන්න පළවෙනි එක මෙහෙමයි තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නේ තනිකර යන්නේ මේ ඩයලොග්ස් වල. අයිව ප්‍රශ්නයක් විදිහට. එක්කෙන හජ්මේ මස්තේ ෆුයුමි දෙස් දෝසෝරෂිකු. මොකක් හරි කියලා එයා කියනවා බී කියනවා කසුන් දෙස් දෝසෝරෂිකු. මොකක්ද මේකට දැන් උත්තරේ? නමයව නමයවානේ. නමයවා. කසුන්ගෙන් අහනවා නම මොකක්ද කියලා. උත්තරේ දෙක නමයවා. මේක 10 වසර අච්චු පොතේ පළවෙනි පාඩමේ දාලා තියෙන්නේ. හජිමේ මස්ති කියලා කියන්නේ හමුවි මුල්ලතාවට හමුුනේ මම ෆුයුමි දෝසරෂුගු හමුවීම සතුටක්. ඊට පස්සේ මා ෆුයුමි අහන්නේ ඔයාගේ නම මොකක්ද කියලා. ඒතකොට තමයි කසුන් කියන්නේ මම කසුන් දෝසරෂුගු හමුවීම සතුටක් කියන්නේ. ඊළඟට දේව දෙක AB සංවාදයේ හිස්තනක් කියලා ඉමනංජ දෙස්කා B කියන හච්චිජි දෙස් ආයේ කියන අරිගතෝ ගොසයිමස්. මොකක්ද ඔයාගේ උත්තරේ? සුමිමසෙන් සුමිමසෙන්. වෙලාවක් ගැන අපි කියනකොට සුමිමසෙන්. සමා වෙන්න. දැන් වෙලාව කීයද? එතකොට තමයි මෙයා කියන 8යි කියලා. හරි. එතන තියෙනවා මේ මතාෂ්ටා කියලා වචනයක්. මොකද්ද මතාෂ්ටා කියන්නේ? මතාෂ්ටා මේ දෙකේ තියෙනනේ දෙකක්. මොකක්ද ඒකේ තේරුම? මතාෂ්ටා කියලා කියන්නේ නැවත හෙට හමු වෙමු. නැවත හෙට හමු වෙමු. මතාෂ්ටා. යාළුවෝ ගොඩක් වෙලාවට ඉස්කෝලේ වල යනකොට මතාෂ්ටායෝ එම් කියලා කියනවා. හරි. 3 කසුන්සන් කියෝදයිගා ඉමස්කා. හරිම ලේසි මේ ප්‍රශ්න. සහෝදර සහෝදරියෝ ඉන්නවද? ඕ කියලා මෙයා හයි කියනවා. මොකද උත්තරේ? අනේගයිමස් අනේගා ඉමස්නේ. අනේ කියන්නේ කවුද සිතුකි? අක්කා. උත්තරේ 3. මේක දෙකේ තියෙන හිතොරික්කෝ. මොකක්ද තේරුම හිතොරික්කෝ? පවුලේ තනියෙන් එක්කෙනෙක්. පවුල එකම ළමයා. පවුල තනි කෙනා. 4වෙනි ප්‍රශ්නේ සෙනදිසාන් තායිකු කසුකි දෙස්කා? තායිකු ශාරීරික අධ්‍යාපනයට කැමතිද? B මොකක් හරි කියලා. එතකොට ඒ අහනවා මේ මුළු සංවාදෙම කියවන්න ඕනේ. නැත උත්තර හොයාගන්න බෑ. ඒතර ඒ අහන සෝදෙස්කා? එහෙමද? උත්තරේ මොකද්ද ඔයාගේ? අන්න හරි. උත්තරේ ආමාරි. ඊතරම් කියලා මෙයා කියනවා. එතකොට තමයි අරයන්නේ සෝදෙස්කා එහෙමද කියලා අහන්නේ ඒ හින්දා. මෙතන වචනයක් තියෙනවා තකුසන් කියලා. මොකක්ද ඒකේ තේරුම සිතුකි තකුසන්? ඒක අච්චු පොතේ තිබිලා තියෙනවද මන්ද? තකුසන්. තකුසන් කියලා කියන්නේ ගොඩක් කියන එක. ඔක සමහර වෙලාවට එක්සෑම් එකේ අහයි ඒ නිසා ලියා ගන්න උතන තකුසන් කියන්නේ ගොඩක්. හරිද? ඒවී සංවාදයේ වතෂිනෝ හයානි බෙද්දෝයා හොන්දනායා එයා කොන්නදෝග අරිමස්. මේ 10 වසරේ 11 වෙනි පාඩම. වතෂිනෝ හයා මගේ කාමරේ ඇඳක් පුත්‍රාකයක් AC එකක් යන ආදී තියෙනවා. හිස්තැනක් මොකක්ද අහලා මෙයා කියන කීදස්නේ හොඳයිනේ කියලා. මොකක්ද ඔයාගේ උත්තරේ? එයා කොන්මු දෙස්කා එයා කොන්මෝ දෙස්කා?
AC එකකුත් තියනවාද? AC එකකුත් තියනවාදනේ? එතකොට තමයි යා කියන හොඳයි නේ කියන්නේ. උත්තරේ 3. 6. උනාදොන් ගා තබෙත මිතයි දෙස්. සෝ දෙස් කා ජා කියලා නතර කරනවා. මොකද්ද උත්තරේ? තබෙමස්. නෑ. මේක තිබුණා 10 වසර 13 වෙනි පාඩම. උනාදොන් ගා තබෙත මිතයි දෙස් කා. මොකක්ද ඒකේ තේරුම කියන්නකො සතුටි? උණදොන් වලට උණදොන් කාලා තියෙනවද? නෑ. කාලා තියනවද නම් තබෙත කොතු ගාරිමස් නේ. ඒක තබෙත මිතයි දෙස්. උනාදොන් ගා තබෙත මිතයි දෙස්. උනාදොන් කාලා බලන්න කැමති. උනාදොන් කාලා බලන්න කැමති. එතකොට තමයි මෙයා කියන්නේ සෝදෙස්කා. එහෙමද? ජා කියනවා එහෙමනම්. ලියාගන්න දැන් නැත්තම්. එහෙමනම් උත්තරේ මට දැන් වෙලා යන නිසා කියන්න. කොන්දොයිෂොනි ඊළඟ පාරයකට මේ පාරයකට කොන්දොයිෂොනි අපි ගිහින් කමු කියලා කියන්නේ. ජා කොන්දොයිෂොනි තබෙමෂෝ. ඒ වාක්‍ය 13 වෙනි පාඩමේ 10 වසරේ ග්‍රේඩ් 10 වල 13 වෙනි ලෙසන් එකේ එහෙමම තිබුණා. බලන්න ඕන නම් අච්චු පොත අරගෙන. උත්තරේ එතනට එන එක. කොන්දොයිෂොනි මේක තබෙමස් කියන්නේ කනවා කියන එක. එතකොට මෙයා කියන්නේ එහෙනම් කනවා. ජා තබෙමස් එමෙ කියන්නේ. මිමාෂෝ කියන්නේ බලමු කියන එක. ජා එහෙනම් බලමු. බලමු නෙමෙයි. එහෙනම් කමු කියලා හරි එන්න ඕන. තේරුණාද? ඔව්. 7 බංගොහන්වා ඉත්සුමෝ ඉස්තනක් කෆේද තබෙමස්. බංගොහන්ගේ රෑ කෑම ඉත්සුමෝ නිතරම මෙයා කියනවා දී කියනවා කැෆේ එකේදී කනවා. මොකද්ද වගේ උත්තරේ? දොකොද තබෙමස්කා? දොකොද තබෙමස්කා. කොහේදී කනවදනේ? රෑ කෑම නිතරම කොහේදී කනවද? 8 AB සංවාදයක්. ඉසුරුසං නනිග හොෂී දෙස්කා. නනිග හොෂී දෙස්කා මොනවා අවශ්‍යයිද? එතකොට මොකද උත්තරේ? බොකුවා තොකෙයිග හොෂීදෙස්. තොකේග හොෂී දෙස්නේ. තොකේ කියේ මොකද සතුකේ? ඔරලෝසුව බොකු කිව්වේ මොකද? මම මම කියන එකනේ. හරි. බොකුව තොකේග හොෂී දෙස් මට ඔරලෝසුවක් ඕන. මේ බාන්න ඔයාලට මෙතන කෙලින්ම උත්තර හොයාගත්ත හැකි. දැන් මේ මේකේ බලන්නකෝ. ඉත්සුමෝ ඉස්තන දෙස්කා. මෙයා කියනවා කෆේද තබෙමස්. දේ නිපාතේ දාලා උත්තරේ දීලා තියෙනවා. එනවල ප්‍රශ්නය අහන්නත් උන දේ නිපාතෙන්මයි. එතන මෙතන උත්තරවල දේ නිපාතේ තියෙන එකට තියෙන්නේ දොකොද කියන එක විතරයි. එතනින්ම උත්තරය අල්ලගන්න පුළුවන්. එක්කද? ප්‍රශ්නය අහන නනිග හොෂී දෙස්කා. මේ බාන්න ගා හොෂී දෙස්කා. මෙතන උත්තරේ දීලා තියෙන එකම එකයි හොෂී දෙස්නේ. ප්‍රශ්නෙම උත්තරේ ගත්ත හැකි. හිත ඉන්න දෙයක් නෑ ඒක. සමහර වෙලාවට වෙන වෙන මොන හරි දාලා හොෂී දෙස් සමහර ඒවා දෙකක් විතර දෙන්න පුළුවන්. එතකොට බලන්න ඕන. භාණ්ඩයක් තමයි හොෂී එක ඔයාලට උගන්වලා තියෙන්නේ. 9 ඉස්තන කොර ඉරක් ඉකුර දෙස්කා ගොහැකුරුපී දෙස්. ඉකුර දෙස්කා මිල කීයද? කොරේ කියන්නේ මේකේ මිල කීයද? ඒ කියනවා රුපියල් 500යි කියලා. එහෙනම් මොකක්ද උත්තරේ? දෙක.そうですね. ඉරශ්ෂයිමසේ. ඒක තේරුම මොකද්ද? මතක නැහැ. අම්මෝ. තව එක්සෑම් එකට චුට්ට දවසයිනේ. ඉරශ්ෂයිමස කියන්නේ දැම්ම ලියා ගන්න උතන ජපානයේ අපි මොකක් රෙස්ටොරන්ට් එකකට හරි එහෙම කොහෙට යනකොට යාලා අපි කියනවා ඉරශ්ෂයිමසේ සාදරයෙන් පිළිගන්නවා. සාදරයෙන් පිළිගන්නවා. අපි ආයිබෝවන් කියන්නේ එන්නේ වගේ එකක්. ඒ කියන්නේ අර කඩේකට යනකොට එහෙම ඉරශ්ෂයිම සාදරයෙන් පිළිගන්නවා. එතකොට තමයි මෙයා අහන්නේ මේ මේකේ මිල කීයද කියලා. මෙතන එකේ තියෙනවා ෂෝෂෝ ඔමචි කුදාසයි. මොකක්ද ඒකේ තේරුම? ෂෝෂෝ ඔමචි කුදාසයි.
මේකේ තිබුණා 10 වසරේ 13 වෙනි පාඩම. ෂෝෂෝ මචිකු දසයි. මදක් රැඳී සිටින්න. මදක් රැඳී සිටින්න. අපි අමුත්තෙකුට එහෙම මේ එයා අමුත්ත කෑම එකක් ඕඩර් කළා එහෙම අපි කියනවා. වේට කියනවා. චුට්ටක් ඉන්න. ෂෝෂෝ මචිකු දසයි. පොඩක් ඉන්න. මෙතන තියෙනවා සොරේව චොත්තෝ. මොකක්ද ඒකේ තේරුම? ඒක නම් ටික ඒක නම් ටිකක් ඊළඟට 10 වෙනි එක ෆුයිමිසන් නිචියෝබි නනියෝ shimasu ජුකු එකිමාස් දරේදෝ එකිමාස් කා උත්තරේ කසුන් සන්තෝ ඉකිමස්. කසුන් සන්තෝ එකිමාස් නේ කසුන් සන්තෝ එකිමාස් අන්න හරි ෆුයිමිසන් නිචියෝබි ඉරිද මොනව කරනවද මෙයා කියන ජුකු එකිමාස් ජුකු කිව්වේ කොහෙද ජුකු මෙතන තියෙනවා මේ ලස්සන වචනය ජුකු කියලා අමතර පන්ති ජුකු කියන්නේ. මම කියන අමතර පන්ති යනවා. දරේදෝ ඉකිමස් කවුරුන් සමග යනවද? කසුන් සන්තෝ ඉකිමස් කසුන් එක්ක යනවා. ඒ ජුකු කියන වචනේ තේරුම අමතර පන්ති කියන එක. හරි? ඊළඟට 11 යුකසාන් හිස්තනක් හයි අරිමස් ඔව් තියනවා. මොකද උත්තරේ? ෆුජිසන් නෝ ෆුජිසන්නි එහෙම කඩන්නේ ෆුජිසන්නි නෝ එකද දෙකද තුනද? දෙක දෙකනේ. උත්තරේ දෙක තමයි. ෆුජිසන්නි නොබොත්තා කොතෝ ගාරිමස්කා. මෙතන සිතුකෙට දීලා තියෙන නොබොත්තා කියලා. මේක 11 වසරේ අන්තිම පාඩමේ තිබුණා. නොබොරිමස්. නොබොරිමස් කියන්නේ කන්දක් හරි වාහනයකට හරි අපි නගිනවා නම් වාහනයකට නෙමෙයි කන්දක් නගිනවා. කඳු සහ ගස් නගිනවා නම් නොබොරිමස්. හරිද? ඒක තිබුණා 11 වසරේ අන්තිම පාඩම. හරි? නොබොරිමස්. එතකොට මෙයා අහන්නේ ෆුජි කන්ද, ෆුජිසන් එක නොබොත්ත කොතගාරිමස්කා නැගලා තියෙනවද? එතන තමයි කියන්නේ ඔව් හයි අරිමස් ඔව් තියෙනවා කියලා. හරි? එතන සිතුගේ 11 වසරේ අන්තිම පාඩමේ අර මේ ඔබගේ යශිකි හොල්මන් මන්දිරය මේ උමියේ ශීෆූදෝ තබෙමාස් ඊපස්සේ මේ උමියගේ පිහිනනවා මුහුදේ පිහිනනවා ඔයෝගිමාස් ඔන්න ඔය වචන සෙට් එකක් එතන තිබුණා. ඔයාලට මතකද ඒ ටික? තමා. තමා. කිව්වම මම හරි. මේක ලියාගෙන නැහැ. ඈ? ඉන්නකෝ දැන් මම පෙන්න. මෙතන වචන ටික 181 වෙනි පිටුවේ. මම ඒකේ සිංහල තේරුම් ලියාගෙන නැහැ. නැද්ද? එහෙනම් ගන්න මම කියන්නද? එතන ගන්න. 12 කසුන් කුන්වා නන්සයි දෙස්කා ඒක නම් ලේසි. මොකක්ද උත්තරේ? දෙක ජූරෝ කුසයි දෙස් වයස 16යි. නන්සයි දෙස්කා කියලා අහන්නේ වයස කීයද කියන එක. 18 නේ 13 කොහරු චන් තන්ජෝබිවා හිස්තනක් දෙස්කා
මෙයා කියනවා සැප්තැම්බර් 9 කියලා. උගත්සු කොකොනොක දෙස්. එතකොට තන්ජෝබි එක මොකද උත්තරේ? いつですか තන්ජෝබි වා ඉත්සු දෙස්කා. උපන්දිනේ කවදාද? උත්තරේ 2. 3. 14 නිචියෝබි ඉශ්ෂොනි කයිමොනෝ ශිමසෙන්කා. ඉරිදට එකට ඉශ්ෂොනි කියන්නේ එකට කයිමොනෝ ශිමසෙන්කා shopping කරමුද? මෙයා කියනවා ඊ දෙස්නේ හොඳයිනේ. මොකද උත්තරේ? マントのダンス。 සෝෂිමසෙන් ශෝෂිමසෙන් නෑ. ඉරිදා එකට shopping කරමුද? මෙයා කියන ඊ දෙස්නේ හොඳයිනේ. උත්තරේ 1 සෝෂිමෂෝ එහෙම කරමු. සෝෂිමෂෝ එහෙම කරමු. සෝෂිමෂෝ එහෙම කරමු. බලන්න සිතුකී ඕකට හම්බෙන්න වාට ලකුණු 1 ගානේ 14න්. ඊයද බලන්න 14න්. දොළහයි. 14න් 12යි. හරි. අපි යනවා පළවෙනි ප්‍රශ්නෙම අනිවාර්ය ප්‍රශ්නයක් වෙන B කොටස. මෙතන පින්තූරෙන් දැක්කන ඍතුව මොකක්ද කියලා අහනවා. මෙතන තියෙන මල් වෙඩි. ජපානයේ මල් වෙඩි. සංදර්ශන පවත්වන ඍතුව මොකක්ද? හරුද නත්සුද අකිද ෆුයුද? 夏。 නත්සු. උත්තරේ නත්සු. ජපානයේ 1998 වසරේ ඔලිම්පික් උළෙල පැවැත් වූ නගරය 1998 නම් 長野。 නගානෝ. පහත දැක්වෙන ජපාන් සමාගම් අතුරෙන් ජපාන් සමාගමක් නොවන්නේ. セムソン。 සැම්සුන්. ගන්ජිත්සු ලෙස හඳුන්වනු ලබන්නේ කවදාද? 1-1. ජනවාරි මාසේ 1 වෙනිදා. හෙයනුගේ කියෝතෝ නගරයේ කොච්චර කාලයක් තිබ්බද අග නගරයේ විදිහට? 1000. වසර 1000ක්. ජපානයේ ප්‍රධාන දූපත් 4ට අයත් නොවන 四国。 ශිකොකු නෙවෙයි 広島。 ප්‍රධාන දූපතක් වෙන්නේ කොහොමද? හිරෝෂිමා. හිරෝෂිමා නගරයක් නේ. බෝම්බ ගැහුවේ. ලියන්න ඔතනම පේපරේ ලියන්න ජපානයේ ප්‍රධාන දූපත් 4. හොක්කයිඩෝ, හොන්ෂු, හොන්ෂු කියලා දිනු. හොන්ෂු ඊළඟට ශිකොකු ඊළඟට කියුෂු. හොක්කයිඩෝ, හොන්ෂු, ශිකොකු, කියුෂු. ඔන්න ප්‍රධාන දූපත් 4. දැන් භූවිෂමතාවය සහ දේශගුණය ගැන ලියන්න කිව්වොත් ජපානයේ භූවිෂමතාවයට ඔයාලට ලියන්න පුළුවන් ඒවා තියෙනවා. මේ මෙතනම තියෙනවා. මොනවද? ජපානයේ ප්‍රධාන දූපත් 4යි. 4 ලියන්න පුළුවන් සුපිරියට. හොක්කයිඩෝ, හොන්ෂු, ශිකොකු, කියුෂු කියලා. දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන මේ ප්‍රශ්න පත්‍රයේම මේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ දේශගුණය සහ මේ භූවිෂමතාවය ගැන ලියන්න. ඒතර මේ ප්‍රශ්න පත්‍රේ මොනට උත්තර දීලා තියෙනවද මෙයා? දැන් මෙතනම තියෙනවා මේ දේශගුණය ගැන කතා කරොත් එහෙම මේ මෙතනදී ඍතු 4 තියෙනවා. ඔයාලට ඒකයි ලියන්න පුළුවන්. හරු නත්සු අකි ෆුයු. නේ? මොලේ තියෙනවා ටටක් ගාලා ලියන්න පුළුවන්. හරි. ඒකට ලකුණු හම්බෙන්නේ සිතුකී 1 ගානේ 6න් කීයක් දාගන්න?